සුබ දවසක් හැමෝටම. මේ මට හිතුණා පොඩ්ඩක් කතා කරන්න මේ දැන් මේ සමාජයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ සංඝයා වහන්සේ නමක් වැරද්දක් කරලා තියෙනවා. මේ එකම වැරද්ද නෙමෙයි, එකම සිද්ධිය නෙමෙයි, එකම සංඝයා වහන්සේ නෙමෙයි වැරදි කරපු. හැබැයි දැන් මේ වෙලා තියෙන දේත් එක්ක ඉදිරියට ඇවිල්ලා තියෙනවනේ කතාවක්. එතකොට අපි කොහොමද සංඝයා වහන්සේට සැලකිය යුතු? ඒ කියන්නේ සියලුම සංඝයා වහන්සේලාට දන් දෙන එක වර්ධනය කරන්න ඕනද? බස් එකේ යනකොට සීට් එක නොදී ඉන්න ඕනද සංඝයා වහන්සේට? ඒ කලින් දීපු ගෞරවය දෙන්න ඕනේ නැද්ද? මේක සංඝයා වහන්සේ නමක් කරපු දෙයක් නිසා. එතකොට අපි වඳින්න ඕනේ නැද්ද සංඝයා වහන්සේට? ඒ ගරු බුහුමන දෙන්න ඕනේ නැද්ද? බණකට දානයකට ආරාධනා කරන්න අවශ්‍ය නැද්ද? ඔන්නම ගැටලු ටිකක් දැන් සමාජයේ තියෙනවනේ. සමහරු කියනවනේ නේ. ආම්දුරන්ට බස් එකේ සීට් එක දෙන්න අවශ්‍ය නැහැ. දානෙ දෙන්න ඕනේ නැහැ. කන්න නොදී හිටියාම හරි. නේ? බණකට ආරාධනා කරන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ මේ සමාජයෙන් ඇහෙන දේවල්. හරි? එතකොට ඔහොම කියනවනේ. එතකොට ඒ දේවල් කරා කියලා මේ හැදෙයිද මේක? ශාසනයෙන් හැදෙයිද? නෑ, ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ එහෙමුණොත්. මේ ශාසනය රැකගන්න නම් රැල්ලට කතා කරන්න එපා. රැල්ලට එක එක රැලි හදන්න යන්න එපා. අපි මෙහෙම කරමු අරම කරමු. දන් නොදීමු කන්න නොදී හිටියාම ওই ටික හැදෙයි. බණකට දානකට ආරාධනා නොකර හිටියාම ওই ටික හැදෙයි. පිළිකර පූජා නොකර හිටියාම ওই ටික හැදෙයි. ගණන් ගන්න නැතුව හිටියාම ওই ටික හැදෙයි. ගණන් ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? තව ටිකක් පිරිහින එක වෙන්නේ. ඒ නිසා සිල්වත් භික්ෂූන් වහන්සේලා රැක ගන්න. එදා දීපු ගෞරවය මේ විදිහට බෙදෙන්න ඕනේ සිල්වත් භික්ෂූන් වහන්සේලාට. මෙහෙමනේ බාහිර මේ මිනිස්සෙකම ඉන්න බෑනේ. කෙනෙක්වම ඉන්න බෑනේ. හරි. එතකොට දැන් Tamanට අතට හවුවෙච්ච සාක්ෂි තියෙන වැරද්දක් කරපු කෙනෙක් ඉන්නවනම් කරු කරන්න එපා. ඒක නව අතල්ලා දාන්න. යම්කිසි දේශසහගත ප්‍රකාශ කරනවා නම් අපිට ඕන විදිහට අපි ඉන්න අපි වහදන්න එන්න එපා. මගෙන් සීලයක් බලාපොරොත්තු වෙන්න එපා. මම සිල්වත් නැහැ. මට පුළුවන් දේශපාලනය කරන්න විතරයි කියන ඇයි කියනවනම් ඉන්නවනම් ඉතින් ඒ ඇයට ඒ සලකන්න ඕනේ ඉතින් සලකන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සිල්වත් විදිහට ඉඳිමින් මිනිසුන්ගේ දානෙට බණට පිරිතට ඇවිල්ලා නිදි වර්ජිතව ඒ තියෙන තමන්ගේ අධ්‍යාපන සමාන ස්වාමීන් වහන්සේලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි ඔය දේවල් කරන්නේ. මේ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්න දහම් දැනුම ධර්ම දැනුම ලබා ගන්නමින් තමයි උන්වහන්සේ ඔය මිනිසුන්ගේ දාන වලට බණ වලට එන්නේ. මොන දෙයක් කරන්න ගියත් අපි බෞද්ධ මිනිස්සු විදිහට ආගම සිහි කරලා පිරිතක් කියලා දානයක් දීලා තමයි වැඩ පටන් ගන්න. අපි ඒවෙන් පිරිහින්න ඕනේ මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවල ඉඳලා. ඒ දේවල් කරගෙන යන්න ඕනේ. ඒ දේවල් අතහැරලා හරියන්නේ නැහැ. එහෙම කරොත් එහෙනම් මුළු සමාජෙම පිරිහි. මේ එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදන් නිසා මුළු ශාසනයටම ගරහනවා නම් ඒක ඔය ගරහන මිනිස්සුන්ගේ තියෙන මේ හැදිච්ච නැතිකම නැහැදිච්චකම. අපි කරන්න ඕනේ දේ තමයි සිල්වත්ව ඉන්න භික්ෂුන් වහන්සේලා රැක ගන්න, උන්වහන්සේලා දිරි ගන්නමින් තව තවත් උන්වහන්සේලාව ධර්ම දේශනාවලට වැඩමවා ගනිමින් සමාජයට පෙන්වන්න ඕනේ අපි ගරු කරනවා කියන කාටද? සිල්වත් භික්ෂුන් වහන්සේලාට. දුසිල්වත් කියලා දන්න, දුසිල්වත් කියලා ඔප්පු වෙලා තියෙන, දුසිල්වත් කියලා සමාජයේ එලිපිට පේන අයව ප්‍රතික්ෂේප කරන්න. ඒ අයව විවේචනය කරන්න. ඒ වුණාට ගමේ පන්සලේ සිල්වත්ව සුජීවත්ව වාසය කරන සල්ලි ගොඩ ගහ ගන්න නැති, පිරිකර ගොඩ ගහ ගන්නේ නැති, සල්ලි මැත්තේම නැහින්නේ නැති, තමන්ගේ උවමනාවෙන්ම මිනිසුන්ට ධර්මයේ ප්‍රකාශ කරන, අපි බෝධි පූජාවක් තියමු කියලා හිතලා ගමේ බෝධි පූජාව සංවිධානය කරන, සති ගණන් පිරිත් දේශනා පවත්වන, බෝධි පූජා පවත්වන, ධර්ම දේශනා සූදානම් කරන අන්න ඒ ස්වාමින් වහන්සේලාව අපි රැකගමු.
දැන් මොකෝ ගිහියෝ කියලා ඔක්කොම ධර්මයේ දන්නවද? මේ කතා කරන වමුණත් මේ සියලුම ධර්මස්කන්ධය දැනගෙන කතා කරනව නෙමෙයි. මම දන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා, මම දන්න ධර්මයක් තියෙනවා, මම පිළිගන්න ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ මම දන්න දේ යනුවනේ. මම දැනට මම මුළු ත්‍රිපිටකෙම කියවලා නැහැ. මම කියවලා දෙන්න සූත්‍ර අනුව මම දන්න ධර්මය අනුව මම ජීවත් වෙනවා. එතකොට මම දන්න දේවල් අනුව මම කතා කරනවා. මට වඩා ඉස්සරහෙන් තමයි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නේ. සීලපත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නේ. ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් ඉන්නේ. ඒක මේ පුද්ගලික වයසට අදාළ නැහැ. Tamanට අවුරුදු 50යි කියලා මේ අවුරුදු 20ක් වෙන 22ක් වෙන භික්ෂුන් වහන්සේ බාබතක්සේරු කරන්න බෑ. මම දන්නවා ස්වාමීන් වහන්සේට වඩා. එහෙම කියන්න අයිතියක් නැහැ. හරි? මට සිල් තියෙනවා භික්ෂුන් වහන්සේලාට වඩා එහෙම කියන්න අයිතියකුත් නැහැ. පිට වඩා සීලයක් රකින්න. හරි? ඒක අවිවාදිකයි. ඒ වුණාට ඔය මේ චීවර ධාරී ඉන්නේ. භික්ෂුන් නොවන අන්න ඒ අය ගාව සීල නැහැ. ගිහියන්ටත් වඩා අඩුයි. ඒක හරි. ඒ කතාව ඇත්ත. හරි. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අර සිල්වත් භික්ෂුන් වහන්සේලාටත් ගරහන්න එපා තවත්. ගරහලා හරියන්නේ නැහැ. සීට් එක නොදී ඉඳලා හරියන්නේ නැහැ බස් එකේ. හා කුණු හරපෙන් බැනලා හරියන්නේ නැහැ. හාමුදුරනමක් දකින්න පිළිකුල් කරලා හරියන්නේ නැහැ. හරි? මේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගරු කරන්න ඕනේ. දුසිල්වත් අය නිරපා ඇරලා සිල්වත් අයට ගරු කරලා සිල්වත් භික්ෂුන් වහන්සේලාව තමන්ගේ දේවල් වලට සම්බන්ධ කරගෙන දිරි ගන්නවන්න ඕනේ. එතකොට යම් තාක් දුරකට නිවැරදි කරගන්න පුළුවන් මට්ටමේ වරදක් කරලා තිබ්බත් භික්ෂුන් වහන්සේ නම සිල්වත් අයට තැන දෙනකොට අන්න හැදෙනවා. මට සලකන්නේ අරයට සලකනවා ඒකට හේතුව සීලය. එහෙනම් මම සිල්වත් වෙන්න ඕනේ. එතකොට මටත් සලකයි. මොකද සලකුම් කියන එක ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. සලකුම් කියන දේ ඉල්ලලා ගන්න බෑ. දෙමව්පියෙක්ට සලකන්න උනත් දරුවට හිතෙන්න ඕනේ. දරුවට හිතෙන්න නම් ඒ දෙමව්පියන් හරියට ජීවත් වෙන්න ඕනේ. හරි? ඉන්න තරම් ගෑනු වරගත්ත මිනිස්සෙට ළමයෙක් සලකයිද? තාත්තා විදිහට නෑ. ඉන්න තරම් මිනිසුත් එක්ක ගිය ගෑනු කෙනෙක්ට දරුවෝ සලකයි ධම්ම විදිහට නෑ. අන්න ඒකම තමයි මෙතෙන්ටත් අදාළ. දුසිල්වත් අයට නොසලකා හිටියට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සිල්වත් එක අම්මෙක් අප්පෙක් වරදක් කරා කියලා තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ නැද්ද? තමන්ගේ අම්මා තාත්තා නිවැරදි නම් තමන්ගේ අම්මා තාත්තෙක් විදිහට සමාජයේ ජීවත් වෙනවා නම් දරුවන්ට වරදක් කරන්නේ නැත්නම් දරුවන්ගේ ජීවිතේට ලැජ්ජාවක් ගේන්නේ නැත්නම් නොසලකා ඉන්නේ නේ තමන්ගේ අම්මා තාත්තට තමන් සලකනවනේ. හැබැයි මේ සමාජයේ අම්මා කමට නොගැලපෙන තාත්තා කමට නොගැලපෙන ඒ කියන්නේ මව් කමට නොගැලපෙන පිය කමට නොගැලපෙන විදිහට ජීවත් වෙච්ච අයට දරුවෝ දඬුවම් දෙනකොට ගහලා පන්නනකොට එලවලා දානකොට බයිනකොට අපි ඒ දරුවන්ට දොස් කියන්න බෑ අපිට. මොන හරි දෙයක් සිද්ධ වෙච්ච නිසා තමයි මේ දේ කරන්නේ. එතකොට කියන්න බෑ අපෝ අර අම්මට සලකන්නේ නැහැ නේ මූ කන්නවත් දෙන්නේ නැහැ නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බැරි ඒ දරුවට සලකපු විදිය දන්නේ ඒ දරුවා. හරි? අන්න ඒ නිසා අන්න ඒකම මෙතෙන්ටත් අදාළයි. සීලවත් භික්ෂුන් වහන්සේලාට නොසලකා ඉන්නේ පාර හරියට තමන්ගේ අම්මා තාත්තා තමන්ට නිගරුවක් නිගාවක් නොකර ජීවත් වුණා වගේ තමන්ව ඇති දෙඩි කරලා උස්මහත් කරා වගේ තමන්ගේ කටහයි මොන හරි දෙයක් කියන්න. තමන්ගේ කටහයි එනකන් හරියට හැදුවා වගේ. තමන්ට මේ සමාජයේ ජීවත් වෙන්න උගන්වලා යම් තැනකට ගෙනාවා වගේ. ඒ නිසානේ අම්මා තාත්තට සලකන්නේ. එහෙම හොඳින් ඉන්න අම්මා තාත්තට සලකනවා වගේ සිල්වත් භික්ෂුන් වහන්සේලා රැකගමු. උන්වහන්සේලාට ගරු කරමු. එදා තිබ්බ ගෞරවය ඒ විදිහටම දෙමු. පුළුවන් නම් ඊටත් වඩා. එහෙම කරන්න තමයි මේ ශාසනය රැකෙන්නේ. ගිහියෝ වෙච්ච අපිටත් අයිතියක් තියෙනවා. අපේ පැත්තේ තියෙන වැරදි හදාගන්න. අපි වැරදි වෙලා ඊට පස්සේ ඇඟිල්ල දික් කරන්න බෑ මේගොල්ලෝ මෙහිමයි හැසිරෙන්නේ කියලා. ළමයෙක්ට සලකලා බලන්න මේ දරනඩු විදිහට ඒ ළමයා තව තවත් මොරණ්ඩු වෙනවා මිසක් මේ හරියට හැදෙන්නේ නැහැ. හැදියාවක් හැදෙන්නේ නැහැ. හැබැයි ළමයාට ළඟට අරගෙන කරුණාවෙන් කියලා නුත් ඒ දරුවා හැදෙනවා. මොකද හැමෝම ආසයි හොඳ අහන්න. එතකොට අපි ඒත්තු ගන්නන්න ඕනේ තමයි හොඳ අහන්න නම් සලකුණු ලබන්න නම් සිල්වත් වෙන්න.
ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ගිහියන්ටත් අදාළ දෙයක්. අපිත් හරියට ජීවත් වුනේ නැත්නම් අපිට සමාජයෙන් ගෞරවය ලැබෙන්නේ නැහැ. අපි ඒකනේ කොන් කරන්නේ බේබද්දා කියලා කොන් කරනවා හොරා කියලා කියනවා. ගමේ ඉන්න හොරාට හොරා කියලා කියනවනේ. අපෝ ඕක නම් මහා කුපාඩියා. කොහොම කියනවනේ කුපාඩිකම් කරනවා නම්. හරි. මේ වචනෙන් කිව්වොත් ඒ දේ කරනවා නම් අපි කියනවනේ. නේ? ගෑනු අයනානික හොරෙන් බලනවා නම් ගෑනු ළමයින්ට කරදර කරනවා නම් පාරේ යනකොට නොහොබිනා විහිළු කරනවා නම් අපි කියන ඕක මහා කුපාඩියා කියලා. හරි. එතකොට ඒ ලේබල් එක දෙන්නේ එයාගේ හැසිරීම අනුවනේ. එතකොට එයාට ඒ නින්දාව කරාම එයා ඒ ලේබල් එක වැඩි ඉවරයි. ආයෙත් නිවැරදි වෙන්න බෑ. හරි. හැබැයි ඉතින් ලේබල් සමාජයෙන් ගහන්න කලින් හරියට හොයලා බලලා ලේබල් එක ගහන්න. හරි. එහෙම ලේබල් ගහිච්ච අය ඉන්නවා. එහෙම ලේබල් ගහන්න ඕනි මිනිස්සුත් ඉන්නවා මේ සමාජයේ. ගිහි සමාජයේ. එතකොට එහෙම ගැහුවට කමන්නේ සාක්ෂි ඇතුව. එහෙම කමන්නේ නොහොමිනා වැඩ කරන මිනිස්සුන්ට එහෙම ලේබල් එක ගැහුවට කමන්නේ හොරකම් කරනවා නම් හොරා කිව්වට කමන්නේ කුඩු බොනවා නම් කුඩා කිව්වට කමන්නේ හරි ඒක ප්‍රශ්නයක් නැහැ එහෙම කරන්න ඕනේ එතකොට අර ඒ දේ නොකරන කෙනා මටත් මේ ලේබලේ වදිනවා කියන එක දැනගෙන ජීවත් වෙනවා එතකොට එයා ඒකට යොමු වෙන්නේ බයයි ලැජ්ජාව බය කියන දෙක එනවා ඒ දෙක එනවා එතකොට වැරදි කරන්නේ හරි ඒ නිසා මං ඉල්ලන්නේ මං කියන්නේ අපි ශාසනය රැකගමු සංඝයා වහන්සේලාට ගරු කරමු. ඔය තියෙන එක එක රැඩි බොරුවට රැඩි පස්සේ දුවන්න එපා. මමත් එහෙම නිකන් රැඩිකල් වෙන්න යන්න එපා. බොරු නමට රැඩිකල් වෙන්න යන්න එපා. තමන් මලහම තමන්ගේ අම්මා තාත්තා මලහම තමන්ගේ දරුවෙක් මලහම පාංශ කූලයක් දෙන්න ඕනේ බෞද්ධ විදියට අපි. හරි. ඒ දේ කරන්නවත් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ඉතුරු වෙලා ඉන්න ඕනේ සිල්වත් අය. ඒ නිසා සිල්වත් භික්ෂුන් වහන්සේලාට රැක ගන්න ඕනේ. ඔය වගේ දේවල් කරලා නිකන් අර අපිට දැන් සමහර කියන්නේ නිරාගමිකයි කියලා. නිකන් අර නිරාගමික කියන එකේ තේරුම දන්නේ නැතුව නිකන් ඒ தත්ත්වයට වැටෙන්න එපා. අන්තිමට නිරාගමික වෙලත් නැහැ. මේ ආගමකට ධර්මයකට අනුව ජීවත් වෙලත් නැහැ. නිරාගමික කියන එකේ තේරුම ගොඩක් අය දන්නේ නැහැනේ. හරි. එහෙම ජීවත් වෙන අය කාවත් විවේචනය කරන්නේ නැහැ. නිරාගමිකයි කියන අය ගොඩක් අය විවේචනය කරන්නේ නැහැ. කිසිම ආගමක් විවේචනය කරන්නේ නැහැ. එයා කිසිම ආගමක් අදහන්නේ නැහැ. අදහන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ. හැබැයි එහෙමයි කියලා තමන් ඇදහුවේ නැහැ පිළිගත්තේ නැහැ කියලා අනිත් අයට ගරහන්න යන්නේ. එහෙනම් ওই ගරහන කට්ටිය නිරාගමිකත් නෙමෙයි ඊටත් පල්ලේ. නිකන් නිරාගමිකයි කියලා මේ මිනිස්සුන්ටත් නිකන් නින්දාවක් ගේන්න එපා නිරාගමික නමට. හරි. තමන් බෞද්ධ නම් ඒක කෙලින් කියන්න මම බෞද්ධ කියලා. තමන්ගේ හැසිරීම ඉස්සෙල්ලා හදාගන්න. මෙහෙමයි දැන් මම මේ ටික මෙහෙම කිව්වට මම හෙට වැරද්දක් දැක්කත් මම කියනවා. ඒක හාමුදුරුවෝ කෙනෙක්ගේ හෝ වේවා, පල්ලියේ පාදගෙනගේ හෝ වේවා, ඊට පස්සේ මුස්ලිම් පල්ලියක කාගේ හරි හෝ වේවා, සමාජයේ ඉන්න මිනිස්සෙක්ගේ හෝ වේවා අපිට කියන්න පුළුවන් මට්ටමේ අපිට මැදිහත් වෙන්න පුළුවන් මට්ටමේ දෙයක් නම් අපි කියන හදනවා. හැබැයි අර සමාජින් ඉන්නවා නම් කිව්වට හැදෙන්නේ නැති උන් ඉතින් ඒ ඔක්කොම අතල්ලා දානවා. නැත්තම් මේ සමාජෙ දිහා බැලුවහම වැරදි කරන මිනිස්සු දැක්කම හැමදාම විවේචනය කර කර ඉන්න වෙන්නේ. මොකද Tamanටත් ස්වයං විනය ස්වයං වාරණයක් තියෙන්න බෑ හැදෙන්න. හරි. එහෙම එකක් තියෙන්න බෑ. හරි. එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි එහෙම මුළු සමාජයක්ම අපිට හදන්න යන්න බෑනේ. තනි කෙනෙක්ට හදන්නත් බෑ මුළු සමාජෙම එකතු වෙලා හදන්නත් බෑ. එතකොට කරන්න තියෙන අතහැරලා දාන්න එක. හරි. මට කියන්න ඕනි කාරණාව තමයි සියලු භික්ෂුන් වහන්සේලා නරකයි අකප වැඩ කරන්නේ. මේ එක එක වචන පාවිච්චි කරන්න එපා අර මහ කැත විදිහට. මේ ඝනයෝ, ඝන ගෙඩියෝ, තට්ටයෝ. එහෙම කිව්වට කමන්නේ දුසිල්පත් අයට. ඒක ඉතින් මේ වචන පාවිච්චි ඔයාගේ. මගේ නෙමෙයිනේ. හරි. මේ වචන පාවිච්චි තමන්ගේ. ඒ කියන එකේ වගකීම තමන් ගන්න. හැබැයි සිල්වත් භික්ෂුන් වහන්සේලාට මේ වචන පාවිච්චි කරන්න එපා. අපේ හාමුදුරනේ ඒක කතා කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ කියලා කතා කරන්න. ඕන තරම් ඉන්න මේ සමාජයේ සාසනික මෙහෙවර කරමින් ඉන්න භික්ෂුන් වහන්සේලා. සාසනයට අලුතෙන් ඇතුළත් වෙන සාමණේර වහන්සේලා නමවල් ඉන්නවා. හිතින් හිතාගෙන මම මේ ශාසනයේ ඉස්සරහට දිගටම යනවා විනයවත්ව සිල්වත්ව කියලා. ඒ නිසා කරුණා කරලා අන්නේ සාමණේර භික්ෂුන් වහන්සේලාව කලකිරවන්න එපා. මේ ශාසනයට කවුරු හරි සත්භාවයෙන්ම ඇතුළත් වෙලා සසර ගමන කෙටි කරගෙන අනිත් අයට ධර්ම දේශනාවන් සිද්ධ කරගෙන ජීවත් වෙන්න හිතන් ඉන්න කෙනෙක් කලකිරවන්න එපා. මේ ශාසනය එපා කරවන්න එපා.
පන්සල් විරෝධී වෙන්න එපා. මේ විනය විරෝධී භික්ෂූන්ට විරෝධී වෙන්න. ඒ දේ කරන්න. මේ මුළු සංඝයාටම කරහන්න එපා. අනේ කරුණා කරලා ඉල්ලන්නේ. ඒ දේ නම් කරන්න එපා. මොකද මම දන්න භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා මේ උන්වහන්සේලා කියන කතා ඇහුවම ඇත්තටම දුකයි. අනේ අය අපිට සීට් එක දෙන්නේ නැහැනේ බස් එකේ යනකොට. දැන් එහෙම වෙයිද? මිනිස්සු මෙහෙම කතා වෙනවනේ. මම මෙච්චර මහන්සි වෙනවා අයියේ. මම මෙච්චර මේ මගේ ඉගෙනීම් කටයුතු මෙච්චර තියාගෙන මම පන්සලේ බෝධි පූජාවද දානෙද මේ දේවල් වලට යනවා අයියේ. අපිට මෙහෙම කරන අපිට දැන් තව ඉස්සරහට මොනවා වෙයිද? අපිට පාරේ බහැලා යන්න බැරි වෙයි. ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාට බය තියෙනවා. හරි. මොකද මේ ගොබ්බ මිනිස්සුනේ ඉන්නේ මෝඩ මිනිස්සු. රැලි වලට හවු වෙලා රැල්ලට යනවා. ඒ දේ කරන්න එපා. ඔයා තමන් කල්පනා කරන්න තමන්ගේ ගෙදර පින්කමක් කරනකොට එන හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ කොච්චර මහන්සියක් ගන්නවද කියලා මේ පිරිතකට ආරාධනා කරලා පිරිකරක් දෙනවනේ අපි එයාගේ වගකීම තමයි පිරිත කියන එක කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ ඒ වෙන මහන්සිය දකින්න. ඒ පිරිත එහෙම කියන්න, ඒ උච්චාරණය ගේන්න, ඒ ශබ්ද තරංග වලින් ඔය ශබ්ද තරංග වලින් පිරිත කියලා තමන්ට ඒ සිත සලසන්න උන්වහන්සේ මහන්සි වෙන මහන්සිය දකින්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ තමන්ගේ ගිහි කලණෑයෙක් නෙමෙයිනේ. එහෙම නැහැනේ. ඒ සිත පතන්නේ තමන්ට ඇවිල්ලා ඒ පිරිත කියලා සිත පතන්නේ තමන් ගැන සද්ධා සිතින්. අපි ගිහිල්ලා අපේ මොන හරි දෙයකට ආරම්භ කරනකොට පිරිතක් කියන්න එහෙම ආරාධනා කරනම වඩින්නේ සද්ධාවේ. සිල්වත් භික්ෂුන් වහන්සේලා මම කියන්නේ දුසිල්වත් අය නෙමෙයි. සිල්වත් භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ මොකෝ අපිට ඥාතිකමකට නෙමෙයිනේ. සත්භාවයෙන් වඩින්නේ පිරිකරක් බලාගෙන නෙමෙයිනේ. අපි පිරිකර විදියට සබන් කෑල්ලක් දුන්නත් ඒක පිළිගන්නවා. රුපියල් 100ක් දුන්නත් ඒක පිළිගන්නවා. ඒ බුදුන් වහන්සේ දේශනා කළ තියෙන හැටි දෙන දේ පිළිගන්න සිද්ධ වෙනවා. දානයක් දුන්නත් දෙන දේ පිළිගන්න සිද්ධ වෙනවා. දෙන්නේ එළවලු බතු වෙනවා. ඒ දේ පිළිගන්න සිද්ධ වෙනවා. ලිස්ට් හදාගෙන අපිට දාන්නට ඕනේ මේවා. එහෙම කියන්න හාමුදුරන්ට අයිතියක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගරහන්න එපා. උන්වහන්සේලා රැකගම මම ආයි කියන්නේ ඒක මට කියන්න ඕනේ ඒක. ඔය යන රැලි වලට යන්න එපා. කරුණා කරලා ඒ දේ කරන්න එපා. තමන් මෝඩ වෙන්න එපා. හරි? තමන් මෝඩ වෙන්න එපා. තමන්ට සීන මොනක් තියෙනවනේ සෝෂල් මීඩියා වල මොනා ගියත් Facebook එකේ මොනා දැම්මත් එක එක අය බිහි වෙයි. පහුගිය කාලේ ආණ්ඩු වෙනවන්නත් එක එක අය බිහි වුණානේ. අන්තිමට ආරංචි වුණා නේද? ඒ අය මේ ගෝල් පීස් ගිහිල්ලා මේ අර ගොල්ලෝ මේගොල්ලෝ නම් දාගෙන හදාගෙන ඒගොල්ලෝ ගොඩ ගියා අන්තිමට. ඇත්තටම එලවන්න වුමනාව තිබ්බ ඇත්තටම විරෝධය දක්වන්න වුමනා වෙච්ච පිරිසකුත් හිටියා. ඒ අතර බඩ වඩා ගන්න බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරන්න හිටිය පිරිසකුත් හිටියා. ඒගොල්ලෝ ගානට ගාන කපාගෙන අයින් වුණා. අද පේන්නවත් නැහැ. අද සෝෂල් මීඩියා එකේ තියා මං හිතන්නේ මේ ලංකාවෙත් නැතුව ඇති. හරි ඒ නිසා ඔය එන එක රැඩි වලට අහු වෙන්න එපා. මම මේ දේවල් කියන්නේ මට කවුරුත් කියන්න කියලාවත් එහෙම නෙමෙයි. අවංකවම මගේ හිතට එන හින්දා. නැත්තම් මේ කවුරුවත් මාව උසි ගන්නලා නැහැ. හරි මේ දැන් ජනාධිපතිතුමා කිව්වනේ සංඝයා වහන්සේලාගේ අධිකරණයක් මේ පිළිහිටවන්න මේ සංඝ සභාව පිළිහිටවන්න නීති ඕන විදිහට සම්පාදනය කරලා දෙනවා කියලා. ඉතින් දැන් මෙච්චර කාල සමාජයෙන් ඉල්ලන්නේ ඒකනේ. ඒ දේ සිද්ධ වුණාට පස්සේ අපි යන්න ඕනේ ඒක හදන්න. එතකොට හරියට හදයි. හරි. එතකොට භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හරියට හදයි. අපිට තියෙන්නේ අර සමාජයේ ඉන්න දුසිල්වත් අය අපි ප්‍රතික්ෂේප කරමු. එතකොට ඒගොල්ලන්ට මෙපා වෙලා ෂෝක් එකට මේ සාසනේ ඒගොල්ලොම සුවිච්චාවෙන් අයින් වෙලා යයි. හැබැයි සිල්වත් භික්ෂුන් වහන්සේලාට වචනිකින්වත් අපහාසයක් අගෞරවයක් ක්‍රියාවකින් අගෞරවයක් අපහාසයක් කරන්න එපා. උන්වහන්සේලාට ඒ විදිහට සලකන්න, සිල්වත් විදිහට සලකන්න. එතකොට තමන් නැත්තම් නොදැනුවත්ව වෙන්නේ තමන් පපක් පුරව ගන්න එක. හරි. ඔය මේ 11 වසර ළමයින්ට තියෙනවා මේ ඒ ගැන පාඩමකුත් දාලා. සිංහල සාහිත්‍ය සංග්‍රහය. මේ මට එකපාරට නම ඔළුවට එන්නේ නැහැ ඒකේ. එහෙම පාඩමකුත් තියෙනවා මේ විදත් දියණිය
කියලා තියෙන මේ විද්‍යාව පෙන්වන දීනියක් ඒ කතාවක්. ඒකේ තියෙන එක තැනක ඒ අර සර්කස් පෙන්වන කුලයක ගෑනු කෙනෙක්ට මේ ඒ සිටු කුමාරයෙක් මේ පෙම් බඳිනවා. පෙම් බඳලා එයාමයි ඕනි කියනවා බඳින්න. එයාව බඳින්න ඕනි කියන ඊට පස්සේ මේ කොහොමද එයාව බැඳ ගන්නවා. හරි මේ එයාගේ තාත්තට ඊට පස්සේ කහවණු දීලා දුවෝ ඉල්ලනවා මේ ඒ සිටු කුමාරයාගේ අම්මයි තාත්තයි. ඒ දූගේ තාත්තා කියනවා මේ අපි සර්කස් කාර්යෝ අපිට රස්සාවක් තියෙනවා මං දුව සල්ලි වලට විකුණන්නේ නැහැ. මේ ඕනනම් අපිත් එක්ක ඇවිල්ලා සර්කස් එකට බැඳලා වැඩ ගන්න කියන්නේ එතකොට දුව දෙනවා. දැන් මෙයා සිටු කුමාරයෙක් හින්දා කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. එතකොට මොකද වෙන්නේ මේ මෙයා දැන් ගිහිල්ලා සර්කස් එකේ මෙයාට කරන්න තියෙන්නේ බඩු මුට්ටු එහෙට මෙහෙට කරන එක. ඒ දේවල් එහාට මෙහාට ගන්න. පස්සේ අර ගෑනු ළමයාට ළමයෙක් හම්බ වෙනවා මෙයාට දාව. එතකොට මොකද කරන්නේ මේ ඒ ගෑනු ළමයා නලවන්නේ කිසිම දෙයක් බැරි එකාගේ පුතේ නැලවියන්. සර්කස් දන්නේ නැති එකාගේ පුතේ නැලවියන්. නිකමගේ පුතේ නැලවියන් කියන්නේ. එතකොට මේ කල්පනා කරනවා මේ සිටු කුමාරයා මම ලස්සනයි මමත් ලස්සනයි මෙයත් ලස්සනයි. මේ ලස්සන හින්දා නෙමෙයි මේ කතාව කියන්නේ. මම පොහොසත් මෙයා දුප්පත්. මේ සල්ලි මෙයාට තියෙන හින්දාත් නෙමෙයි මට මේ අපහාස කරන්නේ. මේ අපහාස කරන්නේ මට කිසි දෙයක් බැරි හින්දා. එහෙම කියන මෙයා සර්කස් ඉගෙන ගන්නවා. සර්කස් ඉගෙනගෙන ඉන්නකොට බුදුහාමුදුරු දකිනවා දිවසින් මේ සිටු පුත්‍රයාට පෙර පින් තියෙනවා රහත් වෙන්න. හරි. එතකොට මේ අර සර්කස් එකේ අධිකාරියගේ දුවටත් ඒ පින ඒ විදිහටම තියෙනවා. එතකොට මොකද කරන්නේ? මේ බුදුන් වහන්සේ බලලා පිහිට වෙන්න ඕනේ කියලා හිතලා යනවා එතෙන්ට. සර්කස් පෙන්වන තැනට යනවා. ගියාට පස්සේ ඒ ධර්මය අහලා රහත් වෙනවා. හරි. මුගලන් හාමුදුරන්ට තමයි කියන්නේ මේ ගිහිල්ලා කියන්නේ කියලා බණපද දෙකයි කියන්නේ. බණපද දෙක අහපු ගමන් මේ පංචස්කන්ධයේ තියෙන ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන එහි බික්වාවෙන් පැවිදි දිවියටපත් වෙලා රහත් වෙනවා. ඉතින් අර ඇයි සර්කස් කරන මම කියන්නේ ඒ රස්සාව පහත් කියලා නෙමෙයි. සර්කස් රස්සාව පහත් කියලා නෙමෙයි. ඒ ජාතක කතාවේ තියෙන දේ මම කියන්නේ. ඇයි අර සිටු කුමාරයෙක් වෙනත් සර්කස් කරන කෙනෙක්ගේ ගෑනු මේ කෙනෙක්ගේ දුවටම ආදරේ හිතුනේ. එහිම හිතෙන්න හේතුව තමයි ඒගොල්ලෝ පෙර ආත්මික කරගත් අකුසල කර්මයක්. ඒක තමයි මේ ඔය කලින් විහෙර විහාර හදන තැනකදී මම මේ කතාව කෙටියෙන් කියන්නේ විහෙර විහාර හදන කාලෙකදී මේ දානේ අරගෙන යනවා ඒ විහෙර විහාර හදන ඇයට දෙන්න ඒ වගේම හාමුදුරුවන්ට දෙන්න. ඒ යන අතරමඟ තව හාමුදුරු නමක් මේ වඩිනකොට අර නෝනයි මහත්තයයි කියනවා මේ අපි මේ හාමුදුරන්ට දන් දෙමුකෝ. ඊට පස්සේ දෙන්නම කැමැත්තෙන් අර ගෑනු කෙනා කියනවා පිරිමි කෙනාට ඔයා ගිහිලා පාත්‍රය අරන් එන්න කියලා. පාත්‍රය අරන් එන්න කියලා ඉවරනාට පස්සේ දන් දෙනවා. මේ දන් දෙන්නේ රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ මම රහත් කියලා. එහෙම කියනවා නම් ඉතින් හොර රහත් තමයි යා. මේ මම රහත් කියලා කියන්නේ. ඊට පස්සේ දාණය බෙදලා පූජා කරනවා. පූජා කරලා මේගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ කවදා හරි අපි මේ බුදු වරේගේ කාලෙක අපිට නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හැකි වෙන්න කියලා. ඉතින් මේ රහතන් වහන්සේ නමක් නිසා දිවසින් දකිනවා ඒ දේ සිද්ධ වෙනවා කියලා. උන්වහන්සේ සිනහවක් පහල කරනවා. සිනාව පහල කරාට පස්සේ සිනාව පහල කළා යනවා. පහල කරාට පස්සේ මේ අර ගෑනු කෙනා කියනවා මොකද මේ නම් මහ විද්‍යාකාරයෙක්ද කොහෙද? ඒකනේ විද්‍යාකාරයෙක්ද කොහෙද? ඒක තමයි මේ hina වුනේ. ඊට පස්සේ අනේ ඔව් ඒක එහෙම වෙන්නේ නැති කියලා අනුමත කරනවා අර ස්වාමි පුරුෂයා. ඒ අනුමත කරපු නිසා තමයි මේ ස්වාමි පුරුෂයාට අර ආලයක් හිතුනේ අර විද්‍යාකාරයාගේ දුවට. මේ විද්‍යාකාරයෙක් කියලා රහතන් වහන්සේට කියපු පවට තමයි ඒ ගෑනු කෙනාට විද්‍යාකාරයෙක්ගේ දුවෙක් කියලා
ඉපදෙන්න සිද්ධ වුනේ. එතකොට ඔය ජාතක කතා පොතේ එන එක ජාතකයක්. එතකොට මේ ඒ දේ උනේ ඒ වචනේ අනුමත කරාට නම් අද සිල්වත් භික්ෂූන්ට ඕගොල්ලෝ කරන අපහාස නිසා ඕගොල්ලන්ට මොනතරම් දෙයක් ඉස්සරහට විඳවන්න සිද්ධ වෙයිද? අපි ජීවිතේ අවුරුදු 60ක් 70ක් ඉඳලා මැරිලායි. අපි මේ සංසාරයෙන් එතර වෙලා නෙමෙයි මැරිලා යන්නේ. අපි කවුරුත් රහත් නැහැනේ. අපිට අනිවාර්යෙන් ආයි භවයක් තියෙනවනේ. ආයි ඉපදීමක් තියෙනවනේ. එතකොට විඳවන්න කැමතිද? එතකොට විඳවන්න කැමති නම් සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගරහමු. එතකොට පුළුවන් ඒක විඳවන්න. ඒ විඳවනකොට ඔයා ඔය දොස් කියන ඔය මේ චීවර දරාගෙන නිකන් චීවර ධාරියෝ ඉන්නේ ඔයාට උදව් කරන්න. ඔයාව පෝම් කරන මිනිස්සු ඉන්නේ ඔයාට උදව් කරන්න. ඔයාට තමයි තනියෙන් ගෙවන්න වෙන්නේ විඳවන්න වෙන්නේ. ඒ නිසා සිල්වත් භික්ෂුන් වහන්සේලාට ගරහන්න එපා. උන්වහන්සේලා රැකගමු. දුසිල්වත් භික්ෂුන් වහන්සේලාගේ වැරද්ද විවේචනය කරමු. ඒක ඉතින් ඔයාගේ වැඩක්. මම විවේචනය කරන එක මගේ වැඩක්. ඔයා කැමති නම් එහෙම කරමු. දුසිල්වත් භික්ෂුන් ප්‍රතික්ෂේප කරමු. සිල්වත් භික්ෂූන්ට තව තවත් ගෞරවය කරලා උන්වහන්සේලාට ගරුත්වය දීලා මේ සමාජයට පෙන්නමු. සිල්වත් අයට අපි සලකනවා. දුසිල්වත් අයව තමයි ප්‍රතික්ෂේප කරන්න කියලා හරියට තෝරා බේරාගෙන අපි ඒ භික්ෂු ශාසනය රැකගමු. මේ නිකන් FB එකේ කෑ ගැහුවා කියලාවත් පෝස්ට් දැම්මා කියලාවත් වීඩියෝ එකක් කරලා දැම්මා කියලාවත් YouTube සාකච්ඡා තිබ්බා කියලාවත් මේ ශාසනය රැක ගන්න බෑ. YouTube එකෙන් Facebook එකෙන් රැක ගන්න බෑනේ ශාසනයක්. ශාසනය රැක ගන්න නම් ඒ වෙනුවෙන් ක්‍රියාවේ යෙදෙන්න ඕනේ. එහෙනම් අන්නේ නිවැරදි ක්‍රියාවේ යෙදිලා මේ ශාසනය රැකගමු. හරි. එහෙම නැතුව නිකන් කට කියවිල්ලට වචන කියවිල්ලට විතරක් සීමා වෙලා ජීවත් වෙන්න එපා. එහෙනම් මට කියන්න ඕනේ අන්නේ දේ. ඒ දේ තමයි කියන්න ඕනේ. එහෙනම් ඔය සියලු දෙනාටම තෙරුවන් සරණයි.